අපි හැමෝම දන්නවා අහිංසා ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ නඩුවක් දැම්මයි කියලා. ඒ නඩුව දාන්න හේතුව මම එයාගෙන් ඇහුවාම කිව්වේ බාප්පේ මේ ආණ්ඩුවෙන් ඔයාට කරගන්න බැරි නම් මේ මගේ තාත්තා නැති කරපු එක. ඔයාගෙන් මට කිසි ඒකට උත්තරයක් ලැබෙයි කියලා හිතන්නේ නැහැ. ඒ නිසා මං කරල යුතු ක්‍රියාපටිපාටිය මගේ අතට ගන්නවයි කියලා. මට ඒක මහා දුකක්. මට මගේ ජීවිතයේ අමාරුම වචන ටික කියන්න ඕනේ ලසන්ත නැති වුණාම දුරකථනය අරන් මගේ දෙමව්පියන්ට කියන්න එයාව බේරගන්න බැරි වුණා කියන එක. අද වෙනතුරු ලසන්තට පමණක් නොවේ අනිත් මාධ්‍යවේදීන්ට. එක සිද්ධියකටවත් ඒ පවුලේ අයට අවසාන පිළිතුරක් හෝ සැනසීමක් උසාවියෙන් හෝ විමර්ශන වලින් ලැබිලා නැහැ. ඉදිරි අනාගතයේ එන රජයකින් හරි ඒට විසඳුමක් උසාවි මාර්ගයෙන් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි දැන් බලාපොරොත්තු වෙන්නේ මේ ඉන්න ජනාධිපති අපේක්ෂකවරු දෙන්නෙක්ගෙන් අපිට එක්කෙනෙක් ගැන කතා කරන්න දෙයක් නැහැ. ਉਹ චෝදනාවට ලක් වෙච්ච කෙනෙක්. අනිත් එක්කෙනා තමයි හංසයාගේ ඉන්න සජිත් ප්‍රේමදාස මහත්මයා. ඔහු ලවා අපිට පුළුවන්ද මේ සමාජයේ සාධාරණත්වය යුක්තිය ඉෂ්ට කරගන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නේ අපි හමුවේ තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා ඔහු මේ වෙනුවෙන් කරන කැපවීම ඒ ප්‍රකාශය පිළිබඳව යම්කිසි බලපෑමක් අපිට කරන්න ඕන වෙලා තියෙනවා.